right. අපි යමු ඊළඟ කාණ්ඩය. අවසාන කාණ්ඩය අපිට කතා කරන්න තියෙන පීගොනුව අවසන් කරන්නයි යන්නේ 17 වන කාණ්ඩය. 17 වන කාණ්ඩය. මාතෘකාව ලියන්නේ 17 වන කාණ්ඩය. හරි. තොරතුරු ටික මුලින් බලලා යමු. හරි. කාණ්ඩයේ මූලද්‍රව්‍ය පිළිබඳ මූලික තොරතුරු ටික බලලා යමු. මෙන්න කතාව. ක්ලෝරින්, ක්ලෝරින්, බ්‍රෝමීන්, අයඩීන්. මූලික වශයෙන් අපි කොහොම ගමු? මේ ඔක්කොමලා අලෝහ. සියල්ලම අලෝහ. මේගොල්ලෝ ඉන්න තත්වයන් බලන්න. වායු, වායු, ද්‍රව, ඝන. පැහැදිලිද? හරි. මේගොල්ලෝගේ පාට මෙයා ලා කහ පාටයි, මෙයා ලා කොළ පාටයි, මෙයා රතු දුඹුරු පාටයි, මෙයා කළු දුඹුරු පාටයි, කළු පාටයි. හැබැයි මෙයාගේ විශේෂත්වයක් තියෙනවා. මොකද්ද? ඝන අවස්ථාවේ තමයි මෙයා කළු. අයඩින් ද්‍රාවණය දුඹුරු. අයඩින් වාෂ්පය දම් පාටයි. ද්‍රාවණයේ දුඹුරු පාටයි. වාෂ්පය දම් පාටයි. ඔක තමයි කතාව. හරි. ඒතර මේකෙල්ලොන්ගේ මෙන්න මේ නිරීක්ෂණය තමයි මුලින්ම අපි බලන්න යන්නේ. මොකද නිරීක්ෂණය කියලා කියන්නේ කාණ්ඩයේ දිගේ පහළට එනකොට භෞතික අවස්ථාව වායු වායු ද්‍රව ඝන බවට පත් වෙලා. උඩ ඉන්න කට්ටිය වායු එන්න එන්න ද්‍රව සහ ඝන බවට පත් වෙලා. පැහැදිලි කිරීමක් දෙන්න. ඇයි එහෙම වෙන්නේ කියලා කියන්නේ. මේගොල්ලෝ ද්‍රවීයද නිර්ද්‍රවීයද? ඇවුනේ. නිර්ද්‍රවීයයි. අණු අතර තියෙන්නේ මොනවද එහෙනම්? ලන්ඩන් අපකිරණ බල. ලන්ඩන් අපකිරණ බල ප්‍රබලතාව රඳා පවතින්නේ කවුරු මතද? අණුක භාරය මත. කාණ්ඩයේ දිගේ පහළටදී අණුක භාරය මොකද වෙන්නේ? වැඩි වෙනවා. අණුක භාරය වැඩි වෙනකොට අණු අතර දුර මොකද වෙන්නේ? අඩු වෙනවා. අණු අතර දුර අඩු වෙනකොට භෞතික අවස්ථාව වායු සිට ඝන බවට පත් වෙනවා. පැහැදිලිද කතාව? රයිට්. අපි එතනින් වැඩේ පටන් ගමු. හරි. සියල්ල අලෝහ වේ. සියල්ල අලෝහ වේ. සියල්ල අලෝහ වේ. සියල්ල අලෝහ වේ. හරි. දැන් මේ ටික ලියන්න මෙහෙම. මේ ටික ලියන්න පල්ලෙහාට බලන්න.
රයිට් ලියමු පැහැදිලි කිරීම. අණු නිර්ද්‍රවීය වේ අණු නිර්ද්‍රවීය වේ අණු නිර්ද්‍රවීය වේ අණු අතර අපකිරණ බල පවතී අණු අතර අපකිරණ බල පවතී කාණ්ඩය දිගේ පහළට යන විට අණුක භාරය වැඩි වන බැවින් අණුක භාරය වැඩි වන බැවින් අපකිරණ බල ප්‍රබලතාව වැඩි වේ අපකිරණ බල ප්‍රබලතාව වැඩි වේ ඊට අනුරූපව අණු අතර දුර අඩු වේ ඊට අනුරූපව අණු අතර දුර අඩු වේ භෞතික අවස්ථාව භෞතික අවස්ථාව වායු සිට ඝන දක්වා වෙනස් වේ වායු සිට ඝන දක්වා වෙනස් වේ රයිට් ඔක තමයි ඒගොල්ලෝගේ මූලික කතාව දැන් අපි බලන්න යනවා 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍යයේ ඔක්සිකරණ අවස්ථා පොදු ඉලෙක්ට්‍රෝන වින්‍යාසය මොකද්ද කියන්නේ 17 වෙනි කාණ්ඩේ NS2යි NP5යි මෙන්න මේ 17 වෙනි කාණ්ඩයේ මූලද්‍රව්‍ය වලට ඍණ 1 ඉඳලා ඍණ 1 වෙන්නේ ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන් NS2යි NP6 මොනවා වෙනවද? ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් ගන්නවනේ. ඒ ඉඳ ඍණ 1 හදන්න පුළුවන්. මේගොල්ලොන්ට ඍණ 1 ඉඳලා ඍණ 1 බිඳුව ධන 1 පල්ලෙන්ට යනවා. ඍණ 1 බිඳුව ධන 1 ධන 3 ධන 5 ධන 7 ඔන්න ඔය කියන ඔක්සිජන් අවස්ථාව දරන්න පුළුවන්. හැබැයි ෆ්ලෝරීන්ට කිසි විටකත් ධන ඔක්සිජන් අවස්ථාව දරන්න බෑ. ෆ්ලෝරින්ගේ තියෙන්න පුළුවන් F- උයි F2 උයි විතරයි. එයාට ධන අවස්ථාව තියෙන්න බෑ. හැබැයි ඒ හැර අනිත් හැලජන සියල්ලම ක්ලෝරින් බ්‍රෝමින් අයඩින් හැමෝටම ඍණේ කියලා ධන 7 දක්වා තියෙන්න පුළුවන්. අපි උදාහරණ බලමු. සෝඩියම් ක්ලෝරයිඩ්. හරිනේ? මෙතන Cl2 මෙතන Cl2O Cl2O3 Cl2O5 Cl2O7 ඔය ඔක්කොම තියෙන්න පුළුවන්. හරි නේද? ලියන්න මෙහෙම හැලජන දක්වන ඔක්සිකරණ අවස්ථා හැලජන දක්වන ඔක්සිකරණ අවස්ථා හැලජන දක්වන ඔක්සිකරණ අවස්ථා හැලජන දක්වන ඔක්සිකරණ අවස්ථා right point form එකෙන් ලියමු ෆ්ලෝරීන් F2 නෙවෙයි F ෆ්ලෝරීන් F ෆ්ලෝරීන් ධන ඔක්සිකරණ අවස්ථා නොදරයි ධන ඔක්සිකරණ අවස්ථා නොදරයි ධන ඔක්සිකරණ අවස්ථා නොදරයි ඊළඟ පොයින්ට් එක ෆ්ලෝරීන් හැර ෆ්ලෝරීන් හැර F හැර ඉතිරි සියලුම හැලජන ඍණ 1 බිඳුව ධන 1 ධන 3 ධන 5 ධන 7 ඍණ 1 බිඳුව ධන 1 ධන 3 ධන 5 ධන 7
ඔක්සිකරණ අවස්ථා දරයි. රයිට් ලියන්න. රයිට්. ඊළඟට ගමු හැලජන වල ඔක්සිකාරක ගුණ. හැලජන වල ඔක්සිකාරක ගුණ. හැලජන වල ඔක්සිකාරක ගුණ. හරි. මේ අහන්න. හැලජන NS දෙකයි NP පහේ ඉන්නේ. ඉලෙක්ට්‍රෝනයක් ගත්ත ගමන් මොකද වෙන්නේ? NS දෙකයි NP 6 ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් හදනවා. ඒ කියන්නේ ඉලෙක්ට්‍රෝන ගන්න තියෙන කැමැත්ත ගොඩාක් වැඩි. ඒ කියන්නේ ඔක්සි හරණය වෙන්න තියෙන කැමැත්ත ගොඩක් වැඩි. ඔක්සි හරණය වෙනවා කියන්නේ ඒගොල්ලන්ට මොනවද තියෙනවද? ඔක්සි කාරක ගුණ තියෙන. එහෙනම් මේ බලන්න X2 පොදුවේ ගමු බිඳුව ඔක්සිකරණ අවස්ථාව. මෙයාගේ ඔක්සිකරණ අවස්ථාව බිඳුවයි. එයා X මයිනස් ඔක්සිකරණ අවස්ථාව ඍණ 1යි. ඔක්සි හරණය වෙනවා. ඒ කියන්නේ මේගොල්ලොන්ට හොඳ මොනවද තියෙනවද පුතා? ඔක්සිකාරක ගුණධර්ම. ඔක්සිකාරක හැකියාව ඉලෙක්ට්‍රෝනයක් ලබා ගැනීමේ හැකියාව පහළට එන්න එන්න අඩු වෙනවා. ඉක්මනටම ඉලෙක්ට්‍රෝනයක් ලබාගෙන ඔක්සිහරණය වෙන්නේ කවුද? ෆ්ලෝරීන්. ෆ්ලෝරීන්. හරි නේද? එහෙනම් I2ට වඩා Br2ට වඩා Cl2ට වඩා F2ගේ මොකක් වැඩි වෙනවද? ඔක්සිකාරක ගුණ වැඩි වෙනවා. ප්‍රබලම ඔක්සිකාරකය වෙන්නේ කවුද? F2 තමයි. ප්‍රබලම ඔක්සිකාරකය වෙන්නේ F2 තමයි. පැහැදිලිද කතාව? එහෙනම් F2ට පුළුවන් අනිත් කට්ටිය ඔක්කොමලා මොනවා කරන්නද? ඔක්සිකරණය කරවන්න පුළුවන්. හරි? මේ බලන්න. F2 ධන Cl මයිනස් මොකක් වෙයිද කියලා හිතන්න කියලා. මොකක් වෙයිද? මෙයා ඉක්මනට මොනවා වෙන්නද බලන්නේ? ඔක්සිහරණය. මෙයා ඔක්සිහරණය වෙනවා නම් අනිත් එක්කෙනා මොනවා වෙනවද? ඔක්සිකරණය. එහෙනම් මොකක්ද විතර ලැබෙන්න ඕනේ කියන්නේ? F මයිනස් උයි Cl2 උයි. මෙතනින් 2යි මෙතනින් 2යි. පැහැදිලිද? මෙන්න මේ කියන ඔක්සිකාරක ගුණ වැඩි වෙන අනුපිළිවෙලේ ඔක්සිකාරක ගුණ වැඩි කෙනෙකුට පුළුවන් ඊට වඩා ඔක්සිකාරක ගුණේ අඩු කෙනෙක්ව මොනවා කරවන්නද? ඔක්සිකරණය කරවන්න පුළුවන්. මෙයා බිඳුව ඍණ 1. මෙයා ඍණ 1 බිඳුව. වැඩේ පැහැදිලිද? තේරුණාද? මං කීපයක් දෙන්න තනියෙන් ලියන්න ඕනේ. හරි?
රයිට්. පැහැදිලිද කතාව? මොකද්ද කියන්නේ? හැලජන වල ඔක්සි කාරක ගුණ. ලියන්න මෙහෙම. හැලජන පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන හැලජන පහසුවෙන් ඉලෙක්ට්‍රෝන ලබාගෙන ඔක්සිහරණය වී ඔක්සිහරණය වී ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත ස්ථායි ඉලෙක්ට්‍රෝන වින්‍යාසයක් සහිත හේලයිඩ සෑදීමට නැඹුරු වේ. හේලයිඩ සෑදීමට නැඹුරු වේ. හේලයිඩ සෑදීමට නැඹුරු වේ. හේලයිඩ සෑදීමට නැඹුරු වේ. මොකක්ද එහෙනම් එයාගේ ඉලෙක්ට්‍රෝන වින්‍යාසය? ns2යි np5යි. np6යි. ඒක තමයි ස්ථායි වෙන්නේ. මේ නිසා හැලජන හේලයිඩ බවට ඔක්සිහරණයට නැඹුරු වන බැවින් හොඳ ඔක්සිකාරකසේ ක්‍රියා කරයි. හොඳ ඔක්සිකාරකසේ ක්‍රියා කරයි. මේ උඩ ටික ලියන්න. මේ කෑල්ල විතරක්. මම මේ කොටු කරපු එක එපා. ඒකට උඩ තියෙන එක. හරිද? හා. දැන් ලියන්න. ඔක්සිකාරක හැකියාව ඔක්සිකාරක හැකියාව ඔක්සිකාරක හැකියාව කාණ්ඩය දිගේ පහළට යන විට අඩුවේ. කාණ්ඩය දිගේ පහළට යන විට අඩුවේ. හරි. කාණ්ඩය දිගේ පහළට අඩුවේ. දැන් මේ chart එක ලියලා කොටු කරගන්න. මේ විචලන අනිවාර්යයෙන් මතක තියෙන ඕන විචලනයක්. ප්‍රබල ඔක්සිකාරකය කියලා ෆ්ලෝරින් ලකුණු කරලා මේ ටික කරා.
රයිට් ඉවර කඩ දුසන්න. හරි. හා මෙයාගේ මොකද වෙන්නේ කියන්නේ? Cl2 Br minus කාගේද ඔක්සිකාරක හැකියාව වැඩි? Cl2. එයා ඔක්සිහරණය වෙනවා Br minus Br2 වෙනවා. එහෙනම් දැන් ලැබෙන්නේ මොනවද? Cl minus Br2. මෙතනින් දෙකයි. මෙයාගේ දෙකයි. මොකද වෙන්නේ? Cl2 ගේ බිඳුව ඍණ 1 බවට ඔක්සිහරණය වෙනවා. Br ගේ ඍණ 1 Br2 බවට ඔක්සිකරණය වෙනවා. හරි කට්ටිය දුස්සන්න. හොඳයි. Br2 iodine බ්‍රෝමීන්ගේ ඔක්සිකාරක හැකියාව වැඩි. එහෙනම් Br2 Br minus බවට ඔක්සි හරණය වෙනවා. I minus I2 බවට ඔක්සිකරණය වෙනවා. මෙතනින් දෙකයි මෙතනින් දෙකයි. මෙයාගේ බිඳුව ඍණ 1 බවට ඔක්සිහරණය වෙනවා. ඍණ 1 බිඳුව බවට ඔක්සිකරණය වෙනවා. I2Cl minus I2 ඉන්නේ මෙතන. I2 ගේ හැකියාව ක්ලෝරින්ට වඩා මොකද වෙන්නේ? අඩුයි. එහෙනම් I2 ට පුළුවන් ද Cl minus Cl2 බවට ඔක්සිකරණය කරවන්න? බෑ බෑ. එහෙනම් මෙතන කිසිවක් වෙන්නේ නැහැ. මෙතන ප්‍රතික්‍රියාවක් වෙන්නේ නැහැ. මොළයාගේ ප්‍රබලතාවය මදි. අයඩීන්ගේ ඔක්සිකාරක හැකියාව Cl minus Cl2 කරන තරම් ප්‍රමාණවත් නැහැ. එයාගේ ඔක්සිකාරක හැකියාව Cl ට වඩා අඩුයි. මෙතනදිත් මොකද වෙන්නේ? Br2 F minus එහෙම වෙනවද? නෑ. සරලව කිව්වොත් පුතා F minus F2 බවට ඔක්සිකරණය කරවන්න පුළුවන් රසායනික ඔක්සිකාරකයක් නෑ. ඇයි නැත්තේ? ඌනේ ලොක්කා. තේරෙනවද? ලෝකේ ඉන්න ප්‍රබලම ඔක්සිකාරකය F minus නම් මේ F2 නම් F minus F2 බවට පත් කරවන්න සුදුසු වෙනත් රසායනික ඔක්සිකාරකයක් නෑ. එහෙනම් ඔය F2 බවට පත් කරගන්න වෙන්නේ විද්‍යුත් විච්ඡේදන ක්‍රම වලින් තමයි වෙන් කරගන්න වෙන්නේ. හරි නේද? රතු පෑනේ ලියාගෙන යමු. ප්‍රබලම ඔක්සිකාරකය F2 බැවින් F minus අයන F2 බවට F minus අයන F2 බවට ඔක්සිකරණය කරවීමට හැකි ඔක්සිකරණය කරවීමට හැකි ඔක්සි මෙහෙම ලියන්න ඔක්සිකරණය කරන්න හැකි රසායනික ඔක්සිකාරක නොමැත. රසායනික ඔක්සිකාරක නොමැත. F2 බවට ඔක්සිකරණය කරවන්නේ F2 බවට ඔක්සිකරණය කරවන්නේ මොකක් මගින්ද? ඈ විද්‍යුත් විච්ඡේදන මගිනි. විද්‍යුත් විච්ඡේදන මගිනි. ඔතන ලිව්වද රසායනික ඔක්සිකාරක නොමැත කියලා? ද ඔක්සිකාරකද ලිව්ව රසායනික ඔක්සිකාරකද? රසායනික ඔක්සිකාරක. ඒ කියන්නේ රසායනික ද්‍රව්‍යයක් දාලා එයාව ඔක්සිකරණය කරවන්න බෑ. බැරි වෙන්න හේතුව එයා තමයි ප්‍රබලම ඔක්සිකාරකේ වෙන්නේ. හරිද ඒ දක්වා කතාව? රයිට්. ඇති. ඊළඟ මාතෘකාව ලියන්න. හැලජන වල බන්ධන ශක්තිය. හැලජන වල බන්ධන ශක්තිය. හැලජන වල බන්ධන ශක්තිය. අහගෙන ඉන්න. හැලජන අණුව
බන්ධන ශක්තිය. හැලජෙන අණුව බන්ධන ශක්තිය මම දෙන්නේ මවුලයට කිලෝ ජූල් වලින්. ඔන්න බලා ගන්න. පළවෙනිම හැලජෙන අණුව F2 Cl2 Br2 I2. මේගොල්ලෝ ඉන්න විදිය මම ලියලා පෙන්නන්න. හොඳේ. F2 Cl2 Br2 I2. මොකක් හරි ඔයගොල්ලන්ට පේන විදිහට මම ඇඳලා තියෙන්නේ. ඔව්. මොකද්ද වෙලා තියෙන්නේ? බන්ධන දිගේ එන්න මොකද වෙලා තියෙන්නේ පුතා? වැඩි වෙලා තියෙන්නේ. හැලජෙන පරමාණු වල ওই විදිහට එකසර ඉලෙක්ට්‍රෝන යුගල් තියෙනවා. පහළට යනකොට කාණ්ඩයේ දිගේ පහළට යනකොට මොකද වෙලා තියෙන්නේ කියන්නේ? බන්ධන දිග එන්න මොනවා වෙලාද තියෙන්නේ පුතා? ඇයි වැඩි වෙන්නේ? බන්ධන දිග වැඩි වෙන්නේ පරමාණුක අරේ වැඩි වෙනවා. හරි නේද? පරමාණුක අරේ වැඩි වෙන හින්දා බන්ධන දිග වැඩි වෙනවා. බන්ධන දිග වැඩි නම් බන්ධන ශක්තිය මොකද වෙන්න ඕනේ? ඈ බන්ධන දිග වැඩි වෙන්න වැඩි වෙන්න. දෙදෙනා ඈත් වෙන්න බන්ධන ශක්තියට මොකද වෙන්නේ? කියන පුතා. අඩු වෙනවා. බන්ධන දිග වැඩි නම් බන්ධන ශක්තිය අඩුයි. ඒ අර්ථයෙන් ගත්තාම වැඩිම බන්ධන ශක්තියක් තියෙන්න ඕනේ කාටද? වැඩිම බන්ධන ශක්තිය තියෙන්න ඕනේ කාටද? හයියෙන්. අඩුම තියෙන්න ඕනේ කාටද? ඇවුනේ. අයඩින්ට. කොහොමද එනම් බන්ධන ශක්තිය වෙනස් වෙන්න ඕනේ? වැඩිම කියන අඩුම එක දක්වා කියන්නේ? වැඩිම F2 ඊට පස්සේ වැරදි. තේරෙනවද? ඒ හින්දා හිතන්න එපා ලංවුණු පළියට ශක්තිය වැඩි කියලා. තේරෙනවද? ලංවුණු පළියට ශක්තිය වැඩි වෙන්නේ නැහැ. අගයන් අරන් බලමු. 158යි 240යි 158යි 240යි ඊළඟ දෙන්න 190යි 149යි 190යි 149. එහෙනම් බන්ධන ශක්තිය නිවැරදිවම විචලනය වෙන පිළිවෙල වෙන්නේ කොහොමද? අඩුම I2 ඊට පස්සේ BR අඩුම I2 ඊට පස්සේ F2 ඊට පස්සේ BR2 වැඩිම Cl2. මේක තමයි පුතා බන්ධන ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල. හැලජන වල බන්ධන ශක්තිය වැඩි වෙන අණුපිළිවෙල. අපි හිතුවේ කොහොමද? අඩුම I2 ඊට පස්සේ BR2 Cl2 F2 වෙයි කියලා අපි හිතුවා. නමුත් ඒක වුණාද? නෑ. දැන් එහෙම කියලා බෑනේ. එහෙම නොවෙන්න හේතු කියන්නත් ඕනේ. ඔන්න බලන්න හේතු. මෙයාලගේ බන්ධන දිග ගොඩාක්ම අඩුයි. ඒ හින්දා අපි හිතනවා දෙනාගේ බැඳීම ගොඩාක් වැඩි වෙයි ළඟ ඉන්න හින්දා කියලා. ලං වෙන්න තමයි පුතා මොනවා වැඩි වෙන්නේද? ඈ නොගැලපීම් වැඩි වෙන්නේ නේද? ලං වෙන්න තමයි මොනවා වෙන්නේද? නොගැලපීම් වැඩි වෙන්නේ. මොනවද වෙන්නේ හින්දා? පහු වෙනකොට වුණා කොහු වෙලා යනවා. නේද? ඒකනේ කියන්නේ පාසල් ප්‍රේම විවාහයකින් කෙලවර වෙන්නේ නැහැ කියලා. මගේ කැර හරිද? හරිද? හ්ම්. හරි. පාසල් ප්‍රේම කියනවා
විවාහයකින් කියලා සර් එහෙම පව් කතා කියන්න එපා සර්. නෑ උක ඔහොම වෙනවා. ඔහොම වෙනවා. සර් ඔහොම කියන්න එපා. ඕක වෙනවා. ඕක බඳින්න වෙන්නේ නෑ. නේද? කරන්න දෙයක් නෑ පුතා. ඇත්තට මුණ දෙන්න. ඇත්තට මුණ දෙන්න. මට කරන්න දෙයක් නෑ. හරි. හරි සර් ඔය කතාව නවත්තන්න දැන්. හිත රිදිලා තියෙන්නේ. හරි සර් දැන් ඔය කතාව නවත්තන්න. එහෙම හිතෙනව නේද? කමන්නේ. මම වෙන දේවල් කියන්නේ. මොකද වෙන්නේ ඇයි? ලං වෙන්න පුතා මොකක් වෙනවද? විකර්ෂණ වැඩි. ඕනෑමට වඩා ලං වෙනවා. ඉලෙක්ට්‍රෝන අතර විකර්ෂණ හට ගන්නවා. එතකොට ලං වෙලා ඉන්නවට වැඩිය විඳෙන්නම තමයි බලන්නේ. පැහැදිලිද? ඒ නිසා මොකද්ද කියන්න වෙන්නේ? ලං වෙනකොට විකර්ෂණ හට ගන්නවා. ඒ නිසා බන්ධනේ කැඩෙන්න තියෙන නැඹුරුතාව වැඩි. හිතන්න අපි දුන්නු තර්කයකින්ම අපිම අපිට වරද්දවන්න පුළුවන්ද බැරිද? පුළුවන්. මොකද්ද මම කිව්වේ? කාණ්ඩේ දිගේ පල්ලෙහාට යනකොට පරමාණු කාර්යය වැඩි වෙනවා, බන්ධන දිග වැඩි වෙනවා, බන්ධන ශක්තිය අඩු වෙනවා. ඒ නිසා බන්ධන දිග අඩුම ෆ්ලෝරින්ගේ තමයි වැඩිම කියලා මට කියන්න බැරිද පුළුවන්? ඔය කතාවම ප්‍රොෆෙසර්ටත් කියන්න පුළුවන්. සත්‍ය වගන්තිය 41 වෙනි ප්‍රශ්නේ. හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තියක් ඇත්තේ ෆ්ලෝරීන්ටයි. එහා පැතින් දානවා හැලජන අතරින් බන්ධන දිග අඩුම වන්නේ ෆ්ලෝරීන්ටයි. අඩේ ඔවුනේ බන්ධන දිග අඩුම ෆ්ලෝරීන්. එහෙනම් බන්ධන ශක්තිය වැඩිමත් ෆ්ලෝරීන්. එකත් හරි දෙකත් හරි හේතු පැහැදිලි කිරීමත් හරි උත්තරය අංක 1. හරිද? වැරදි. මොකද හරි උත්තරේ? පළවෙනි වගන්තිය කියන්නේ මොකද්ද? හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තියක් ඇත්තේ ෆ්ලෝරීන්ටයි. දෙවෙනි වගන්තිය හැලජන අතරින් බන්ධන දිග අඩුම වන්නේ ෆ්ලෝරීන්ටයි. එකද දෙකද තුනද හතරද පහද? එක කියන කට්ටිය? දෙක තුන හතර පහ. හතර උත්තරේ. උත්තරේ හතර. මොකද හතර? හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තියක් ඇත්තේ ෆ්ලෝරීන්ටයි. හරිද වැරදිද? වැරදි. ෆ්ලෝරීන්ට නෙමෙයි ඉන්නේ. හරිද? දෙවෙනි වගන්තිය. හැලජන අතරින් අඩුම බන්ධන දිගක් ඇත්තේ ෆ්ලෝරින්ටයි. හරිද? අන්න ඒකයි කියන්නේ අපිම අපිට වරද්දන්න පුළුවන් මට්ටමට ගේනවා පුතා. ඒ නිසයි මේවා සියුම්ම අපි ළඟින් ඉන්න ඕනේ. බන්ධන දිග අඩු වුණා කියලා බන්ධන ශක්තිය වැඩි නොවෙන්න හේතුව ඕනෑවට වඩා ලං වුණාම මොනව හට ගන්නවද? විකර්ෂණ හට ගන්නවා. බන්ධන මොනව වෙන්නද බලන්නේ පුතා? බිඳෙන්න තමයි බලන්නේ. පැහැදිලිද කතාව? රයිට්. ඒක හොඳ පොයින්ට් එකක් නේද? අපි මේ පොයින්ට් එක මේ ටික ඔක්කොම ලියලා ඉවරලා විස්තර කිරීම කරමු. රයිට්. මොකද්ද අපි ලිව්වේ මාතෘකාව? හැරිජන වල බන්ධන ශක්තිය. රයිට්. මෙහෙම ලියලා මේක ලියන්න ලිව්වට පස්සේ මම හේතු පැහැදිලි කිරීම දෙන්නම්.
මේකත් ලියන්න. මේකත් ලියන්න. මේකත් ලියන්න. හරි. ලියමු. කාණ්ඩයේ දිගේ පහළට යන විට දැන් පැහැදිලි කිරීම ලියන්න යන්නේ. කාණ්ඩයේ දිගේ පහළට යන විට ටගලිමු විස්තරයක් තියෙන්නේ. කාණ්ඩයේ දිගේ පහළට යන විට පරමාණුක අරය වැඩි වන බැවින් මම ටිකක් වේගෙන් කියනවා. කාණ්ඩයේ දිගේ පහළට යන විට පරමාණුක අරය වැඩි වන බැවින් කාණ්ඩයේ දිගේ පහළට යන විට පරමාණුක අරය වැඩි වන බැවින් බන්ධන දිග වැඩි වේ. බන්ධන දිග වැඩි වේ. එවිට බන්ධන ශක්තිය අඩු වේ. ඒ අනුව බන්ධන ශක්තිය වැඩිම විය යුතු වන්නේ ඒ අනුව බන්ධන ශක්තිය වැඩිම විය යුතු වන්නේ බන්ධන දිග අඩුම වන බන්ධන දිග අඩුම වන බන්ධන දිග අඩුම වන F2 වල විය යුතු උවත් F2 වල විය යුතු උවත් ෆ්ලෝරීන් වල විය යුතු උවත් ෆ්ලෝරීන් වල විය යුතු උවත් ෆ්ලෝරීන් වල විය යුතු උවත් F2 වල බන්ධන ශක්තිය BR2 වලටත් වඩා අඩු වේ. BR2 වලටත් වඩා අඩු වේ. ඊළඟ පේලියෙන් ලියන්න තරු ලකුණක් දාලා F2 වල බන්ධන ශක්තියේ අසාමාන්‍ය අඩුවීමට හේතුව F2 වල බන්ධන ශක්තියේ අසාමාන්‍ය අඩුවීමට හේතුව F2 අණුවේ බන්ධන දිග ඊතා කුඩා බැවින් F2 අණුවේ බන්ධන දිග ඊතා කුඩා බැවින් ෆ්ලෝරීන් පරමාණු මත පවතින ෆ්ලෝරීන් පරමාණු මත පවතින බන්ධන නොසෑදූ ඉලෙක්ට්‍රෝන අතර හටගනු ලබන විකර්ෂණ හේතුවෙන් බන්ධන විඝටනය වීම ඊතා පහසු වීමයි. බන්ධන විඝටනය වීම ඊතා පහසු වීමයි. බන්ධන විඝටනය වීම ඊතා පහසු වීමයි. මේ නිසා F2 විඝටනයේට සැපිය යුතු ශක්තිය F2 විඝටනයේට සැපිය යුතු ශක්තිය Cl2 සහ Br2 දෙකටම වඩා අඩු වේ. Cl2 සහ Br2 දෙකටම වඩා අඩු වේ. එහෙනම් කෙනෙකුට ප්‍රශ්නයක් එන්න පුළුවන්. මොකද්ද? ඉතින් මේ දෙන්නගෙත් තියෙන්නේ. දැන් මෙයාගේ මේගොල්ලෝ අතර විකර්ෂණ හට ගන්නවා වගේ මේගොල්ලෝගෙත් තියෙන්නේ. තියෙනවා තමයි.
හැබැයි අච්චර ළඟින්ද ඉන්නේ? නෑ ඈතින් ඉන්නේ. ඈතින් ඉඳි විකර්ෂණ අඩුයි. ලං වුණාම නේද විකර්ෂණ වැඩි? දැන් මේගොල්ලෝ දුරින් ඉන්න හින්දා විකර්ෂණ අඩුයි. හැබැයි මේගොල්ලෝ ඕනට වඩා ලං වෙච්ච නිසා විකර්ෂණ වැඩි. ඒ නිසා හැම වෙලේම මොකක් වෙන්න බලන්න පුතා. ටක් ගාලා බන්ධනේ කැඩෙන්නයි බලන්නේ. තේරුණාද කතාව? රයිට්. ඔක තමයි කතාව. එහෙනම් ෆ්ලෝරින් වල මෙන්න මේ කියන කැපී පෙනෙන අඩුවීම තියෙනවා. ඒ නිසා යා බන්ධන විකටනයේ තියෙන හැකියාව ගොඩක් වැඩි. හරි නේද කතාව? අනිවාර්යයෙන් මේක විභාගෙට අහන ප්‍රශ්නයක්. හරි. අපි අර උදාහරණයක් වගේ අර දෙපැත්ත වගන්ති දාලා උත්තරේ ලියාගමු. උදාහරණ කිල්ලෙන් නිකන් පේපර් එක ප්‍රශ්නයක් එනවා වගේ උදාහරණ. පළවෙනි වගන්තිය ලියා ගන්න. පේපර් එකේ ප්‍රශ්නයකට උත්තරේ වගේ આવොත් උත්තරේ හොයන්නදී මම ලියන්නේ. හරි. උදාහරණ පළවෙනි වගන්තිය හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තිය ඇත්තේ F2 වලටයි. හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තිය ඇත්තේ F2 වලටයි. හැලජන අතරින් ඉහළම බන්ධන ශක්තිය ඇත්තේ F2 වලටයි. අනිත් පැත්තේ දෙවෙනි වගන්තිය ලියන්න. දෙවෙනි වගන්තිය ලියන්න. හැලජන අතරින් අඩුම බන්ධන දිග ඇත්තේ F2 වලටයි. 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 දැන් එහෙනම් මොකද කියන්නේ පළවෙනි වගන්තිය සත්‍යද අසත්‍යද? අසත්‍යයි. පළවෙනි වගන්තිය ළඟ වැරදක් දාන්න. පළවෙනි වගන්තිය ළඟ වැරදක් දාන්න. දෙවෙනි වගන්තිය සත්‍යද අසත්‍යද? බන්ධන දිග අඩුම වන්නේ F2 වලටයි. හරිද වැරදිද? එතන හරියක් දාන්න. එම නිසා උත්තරේ අංක 4 කියලා ලියන්න. උත්තරේ අංක 4. උත්තරේ අංක 4. ඔන්න ඔබගේ ප්‍රශ්නේ එනවා. උත්තරේ අංක 4. right. ලියන්න මාතෘකාවක් හැලජන දක්වන ප්‍රතික්‍රියා. හැලජන දක්වන ප්‍රතික්‍රියා. හැලජන දක්වන ප්‍රතික්‍රියා. right. අපි මෙතනදී හැලජන දක්වන ප්‍රතික්‍රියා කියලා මූලික අවධානය යොමු කරන්න පුතා ක්ලෝරීන් සඳහා. කාටද? Cl2 සඳහා. ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා රිසෝස් බුක් එකෙත් සඳහන් කරලා නැහැ.
බුද්ධිකේ සඳහන් කරලා නැහැ. හැබැයි සමහර තැන්වලදී ෆ්ලෝරීන් වල ප්‍රතික්‍රියා කීපයක් අපෙන් ඇහෙන තැන් තියෙනවා. එක්ක ප්‍රතික්‍රියාවලට දීලා තියෙන තැන් තියෙනවා. එහෙනම් මම ඒ ටිකක් දෙනවා. ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා ටිකකුත් දෙනවා. හැබැයි අපි වැඩිපුරම දැනගන්න ඕනේ Cl2 දක්වන ප්‍රතික්‍රියා බේස් කරලා තමයි අපි පාඩම් කිරීම කරගන්න ඕනේ. ඒකෙන් තමයි වැඩිපුරම ප්‍රශ්න ඇහෙන්නේ. හරි? දැන් මම මුලින්ම ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා කියලා ඊට පස්සේ ක්ලෝරින් වලට එනවා. තව පොඩි දෙයක්. ෆ්ලෝරීන් වල තියෙන විශේෂත්වය මොකක්ද? ෆ්ලෝරීන් වල තියෙන විශේෂත්වය. අපි දන්නවා අපිට හම්බෙන මූලද්‍රව්‍ය අතරින් වැඩිම විදුරණතාවය තියෙන කාටද? ෆ්ලෝරීන්ට. හරි නේද? දෙක අසාමාන්‍ය විදිහට බන්ධන ශක්තිය අඩු වුණේ කාගේද? ෆ්ලෝරීන්. එතකොට බන්ධනයේ කැඩෙන්න තියෙන හැකියාව අනෙක් හැලජන වලට වඩා සාපේක්ෂව ගොඩක් වැඩි කාගේද? ෆ්ලෝරීන්. ඒ හින්දා ක්ලෝරීන්, බ්‍රෝමීන්, අයඩීන් කියන තුන් දෙනාට වඩා F2 දක්වන ප්‍රතික්‍රියා සාපේක්ෂව මොනවා වෙනවද පුතා? වෙනස්. පැහැදිලිද? Cl2, Br2, iodine, I2 මේ තුන් දෙනා දක්වන ප්‍රතික්‍රියා එක වගේ. හැබැයි ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා මීට පහත්පසින්ම වෙනස්. හත්පසින් කියන්නේ ලොකු වෙනසක් තියෙනවා. ඒ වෙනසට හේතු තමයි දැන් මම කිව්වේ. විදුරිනතාව වැඩිම ෆ්ලෝරීන්ගේ, ප්‍රබලම ඔක්සි කාරකය ෆ්ලෝරීන්, බන්ධන විඝටනය කැපිපෙන ලෙස අඩු වෙන්නේ ෆ්ලෝරීන්. මේ වගේ ලක්ෂණ නිසා ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා අනෙකුත් හැලජන සාවලට සාපේක්ෂව මොකක් වෙනවද? වෙනස් වෙනවා. ඒ විතරකුත් නෙවෙයි ප්‍රතික්‍රියාශීලීතාව මේගොල්ලන්ට වඩා වැඩිත් වෙනවා. අනිත් හැලජන දක්වන ප්‍රතික්‍රියාවලට වඩා දක්වන ප්‍රතික්‍රියාශීලීතාව වඩා ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියාශීලීතාව වැඩි. ඒ ටක් ගාලා බන්ධනේ කැඩෙන්නේ බලන් ඉන්න. එන දක්වන ප්‍රතික්‍රියාවල ප්‍රතිඵල ස්වභාවයත් වෙනස්. අනික අතට ප්‍රතික්‍රියාවේ වේගයත් වෙනස්. අපි ඒක මුලින් සඳහන් කරගෙන ෆ්ලෝරින් ගැන පොඩ්ඩක් පැත් කතා කරලා ඉස්සරහට යමු. ලියන්න මෙහෙම. හැලජන දක්වන ප්‍රතික්‍රියා. ඒ අර්ථය ලියන්න F2 දක්වන ප්‍රතික්‍රියා. ඒ අර්ථය ලියන්න F2 දක්වන ප්‍රතික්‍රියා. හැලජන දක්වන ප්‍රතික්‍රියා අර්ථය පළවෙනි එක F2 දක්වන ප්‍රතික්‍රියා. ෆ්ලෝරින්. ෆ්ලෝරින්. ඒ අර්ථය පළවෙනි එක F2 දක්වන ප්‍රතික්‍රියා. right. ලියමු. F2 වල බන්ධන ශක්තිය F2 වල බන්ධන ශක්තිය සාපේක්ෂව අඩු බැවින් බන්ධනය පහසුවෙන් විඝටනය වී ප්‍රතික්‍රියා වීමට පෙළඹේ. මේ නිසා F2 වල ප්‍රතික්‍රියාශීලීතාව සාපේක්ෂව ඉහළයි. ඊළඟ පොයින්ට් එක. F2 ප්‍රබලම ඔක්සිකාරකය වීම ෆ්ලෝරීන් F2 නෙවෙයි F ෆ්ලෝරීන් ඉහළම විදුරිනතාව දැරීම ඊළඟ F2 වල බන්ධන විඝටනය කැපිපෙන ලෙස අඩුවීම F2 වල බන්ධන විඝටනයේ කැපිපෙන ලෙස අඩුවීම යන සාධක හේතුවෙන්
F2 දක්වන ප්‍රතික්‍රියා F2 දක්වන ප්‍රතික්‍රියා ෆ්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා අනෙකුත් හැලජන දක්වන ප්‍රතික්‍රියාවලට සාපේක්ෂව අනෙකුත් හැලජන දක්වන ප්‍රතික්‍රියාවලට සාපේක්ෂව අනෙකුත් හැලජන දක්වන ප්‍රතික්‍රියාවලට සාපේක්ෂව වෙනස් වේ. හරි. අපි බලමු මේ වෙනස් වෙන තැන් දෙකක් අපි කතා කරන්න ඊට වඩා බලන්න යන්නේ නැහැ. පළවෙනි එක ජලය සමග. පොඩ්ඩක් බලන්න. මෙන්න තියෙනවා ජලය. මෙන්න තියෙනවා ෆ්ලෝරීන් සමග ජලය. ෆ්ලෝරීන්ගේ ඔක්සිජන් අංකය කීයද පුතා? 0යි. ජලයේ ඔක්සිජන් අංකය කීයද? -2යි. මෙයා මොකද දන්නවද කරන්නේ? මෙයා නේද ප්‍රබලම ඔක්සි කාරකය. F2 නේද ප්‍රබලම ඔක්සි කාරකය. එහෙනම් එයාට පුළුවන් ඔක්සිජන්ගේ තියෙන ඍණ 2 කීය බවට යවන්නද? 0 බවට ඔක්සිකරණය කරවන්න. අන්න එහෙනම් දැන් බලන්න මෙයා O2 බවට ඔක්සිකරණය කරනවා. ඒ වෙලාවේ මෙයා F- බවට ඔක්සිහරණය වෙනවා. එහෙනම් මෙතනින් හැදෙන්නේ කවුද? HF. දෙවරක් 2 4යි 4යි 2යි. මොකද්ද මේ ප්‍රතික්‍රියාවේ තියෙන වැදගත්කම? පුතා බලන්න ජලය කියන එක අපි ලියපු රෙඩොක්ස් ප්‍රතික්‍රියා හැම එකෙම ඉන්නවද නැද්ද? ඉන්නවා. ජලය කියන එක ඉන්නවා. හැම එකෙම කියන්නේ බහුතරයක ජලය ඉන්නවා. හැබැයි ওই ජලය කොයි වෙලාවකවත් ඔක්සිකරණයට හෝ ඔක්සිජනයට නැඹුරු වුණාද? නෑ. මේන් බලන්නකෝ. ජලයේ තියෙන ඔක්සිජන් ඍණ 2 ඉඳලා බිඳුව බවට යවන්න පුළුවන් වෙන්නේ කාටද? ෆ්ලෝරීන්ට. සාමාන්‍යයෙන් ජලයේ තියෙන ඔක්සිජන් ලේසියෙන් එහෙම ඔක්සිකරණය වෙන්නේ නැහැ. හැබැයි මේ ලේසියෙන් වෙන්නේ නැති වැඩේ පවා ඔක්සිකරණය කරවන්න පුළුවන් කාටද? ෆ්ලෝරීන්ට. හේතුව ෆ්ලෝරීන්ගේ තියෙන ඉහළ ඔක්සි කාරක හැකියාව නිසා. පැහැදිලිද කතාව? තව තැනක් කියන්නේ ජලයේ තියෙන ඔක්සිජන් O2 බවට පත් වෙන ජලයේ තියෙන ඔක්සිජන් O ඍණ 2 O2 බවට පත් වෙන තව තැනක් කියන්න බලන්න. ඈ ජලයේ තියෙන H2O වල තියෙන ඍණ 2 ඉන්න ඔක්සිජන් O2 බවට පත් වෙන තව තැනක් කියන්න බලන්න. නෑ. ජලයේ තියෙන ඔක්සිජන් කොහොමද? ජලයේ තියෙනවනේ ඔක්සිජන් H2O වල තියෙන ඔක්සිජන් ඍණ 2. ඒ ඍණ 2 තියෙන ඔක්සිජන් O2 බවට ඔක්සිකරණය වෙන තව තැනක් මතක් කරන්න. ප්‍රභා සංශ්ලේෂණය. ප්‍රභා සංශ්ලේෂණ. ප්‍රභා සංශ්ලේෂණ වෙන්නේ මොකද්ද? CO2 ජලය එකතු වෙලානේ ග්ලූකෝසුයි මේ O2යි හැදින්නේ. ඕතන විතරයි ප්‍රභා සංශ්ලේෂණය කියන ජෛව ක්‍රියාවලියේදී පමණයි. ඒක કૃත්‍රිමව කරන්න පුළුවන් වැඩක් නෙවෙයිනේ. හරිත අප්‍රද මත සූර්යාලෝකයෙන් ශක්තිය අරගෙන එහෙමනේ කරන්නේ. ඒ ක්‍රියාවලියේදී විතරයි ජලයේ තියෙන ඍණ 2 තියෙන ඔක්සිජන් O2 බවට ඔක්සිකරණය කරවන්න පුළුවන්. ඊට පරිබාහිරව වෙනවනම් වෙන්නේ කොයිදද? F2 හමුවේ. හේතුව ෆ්ලෝරීන් තමයි ඉන්න ලෝකේ ඉන්න ප්‍රබලම ඔක්සි කාරකය. එයා හමුවේ විතරයි වැඩේ වෙන්නේ. 2 භස්ම සමග හැලජනයේ භස්ම සමග රයිට්. ඔතනදී වෙන්නේ මෙහෙම වැඩක්. භස්මයත් එක්ක හැලජන ප්‍රතික්‍රියාවේ ලැබෙන ඵලයේ ස්වභාවය භස්මයේ සාන්ද්‍රණයයි උෂ්ණත්වයේ මත රඳා පවතී. අඩ ඒ වගේ වචනයක් පිට කලින් අපිට අහුණා නේ. මොකද්ද? සෑදෙන ඵලයේ ස්වභාවය සාන්ද්‍රණයයි උෂ්ණත්වයේ මත වෙනස් වෙච්ච අවස්ථාව මතක් කරන්න කලින් කිව්වද නැද්ද මේක? කියලා තියෙන්නේ. සෑදෙන ඵලයේ ස්වභාවය උෂ්ණත්වයයි සාන්ද්‍රණයයි මත වෙනස් වෙන අවස්ථාව මතක් කරගන්න.
හමුණාද? කොයිදද? නයිට්‍රික් අම්ලය. කවුරු සමගද? ලෝහ සමග. මොකද කිව්වේ? HNO3 තනුක HNO3 මැග්නීසියම් එකත් එක්ක. MgNO3 twice H2. මැග්නීසියම් දාන උණුසාන්ද්‍ර HNO3 මොනවද ලැබෙන්නේ? මැග්නීසියම් නයිට්‍රේට් දාන NO2 දාන ජලය. දැන් පැහැදිලිද කතාව? එහෙනම් එතනදී ලෝහ අම්ලයත් එක්ක ලබා දෙන ඵලයේ ස්වභාවය අම්ලයේ උෂ්ණත්වයයි සාන්ද්‍රණයයි මත වෙනස් වුණා. ඒ විදිහටම ෆ්ලෝරීන් කියන අලෝහය භස්ම සමග සාධන ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵල භස්මයේ සාන්ද්‍රණයයි උෂ්ණත්වයයි මත වෙනස් වෙනවා. මේ බලන්න. F2 ධන සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් F2 ධන උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් ප්‍රතිඵල ගමු. අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා කවුද කියන්නේ? අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා. මෙයා F2F- වෙනවා. F2F- වෙනවා. මෙයාගේ කැටායනයක් ඉතුරු වෙනවා කවුද? සෝඩියම් ප්ලස්. එහෙනම් අනිවාර්යෙන් හැදෙන්න ඕන පළ මොනවද කියන්නේ? දෙන්නගෙම අනිවාර්යෙන් හැදෙන්න ඕන පළ මොනවද? සෝඩියම් ෆ්ලෝරයිඩ්. මෙයාගෙත් හැදෙන්න ඕනේ සෝඩියම් ෆ්ලෝරයිඩ්. හරි. ආය අනිවාර්යෙන් හැදෙන්න ඕන පළ මොනවද කියන්නේ? ආය අනිවාර්ය ඵලයක් කියන්නේ. දෙකේම අනිවාර්යෙන් හැදෙන්න ඕන ඵලයක් මොකද? ජලය. අනිවාර්ය ඵලයේ ජලය. එහෙනම් වෙනස් වෙන්නේ මෙයාගේ OF2 හදනවා. මෙයා O2 හදනවා. ඕක තමයි වෙනස් වෙන්නේ. පැහැදිලිද කතාව? හරි. එහෙනම් මේ තියෙන සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ් මේ තියෙන උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. එයාගේ ස්වභාවය අනුව උණු සාන්ද්‍රණය උෂ්ණත්වය මත ලබා දෙන ඵලයේ ස්වභාවය වෙනස් කරනවා. හරිනේ? රයිට්. සෝඩියම් 2යි 2යි එහෙනම් මෙතනින් 2යි 2යි 2යි. එවරක් 2 4යි 2යි 2යි 4යි ඔක්සිජන් 2යි 2යි හයිඩ්‍රජන් උත් 2යි ප්‍රතික්‍රියාව තුලයි. බලන්න. සෝඩියම් 2යි ෆ්ලෝරින් දෙවරක් 2 4යි 2යි 2යි 4යි ඔක්සිජන් මෙතනින් 2යි මෙතන 1යි අතන 1යි 2යි හයිඩ්‍රජන් 2යි ප්‍රතික්‍රියාව තුලිතයි. උණු සාන්ද්‍ර F2 ත් එක්ක එකයි මෙතනින් වැඩි වීම 2යි O2. දෙවරක් 2 අතන 4යි 4යි කියන්නේ 2යි. හරි බලන්න. සෝඩියම් 4යි 4යි ෆ්ලෝරින් දෙවරක් 2 4යි 4යි ඔක්සිජන් 4යි 2යි 2යි 4යි හයිඩ්‍රජන් දෙවරක් 2 4යි ප්‍රතික්‍රියා තුලිතයි. පැහැදිලිද? ඔච්චරයි ෆ්ලෝරින් ගැන අපි ප්‍රතික්‍රියා දක්වන්නේ. ඇත්තටම මේ ප්‍රතික්‍රියා තුන විතරයි මතක තියාගන්නත් ඕනේ. හරි. අපි ලියන්න පටන් ගමු. මොකද ලියන්නේ? පළවෙනි එක. මෙහෙම ලියලා දාන්නකෝ. මෙහෙම ලියලා දාන්න. මම මේ තරු ලකුණු දාන තැන්වල රූල් දෙකක් තියන්න.
හරිද? right ලියන්න මෙතන. තව ලියන කට්ටිය දුස්සන්. ආ ලියන්නේ. right මෙන්න මේ ජලය සමග ප්‍රතික්‍රියාවෙන් පස්සේ ඉඩ තියන්න කියපු තැන ලියන්න. F2 වල ප්‍රබල ඔක්සිකාරක ගුණ හේතුවෙන් F2 වල ඇති F2 වල ඇති ප්‍රබල ඔක්සිකාරක ගුණ හේතුවෙන් H2O වල අඩංගු ඔක්සිජන් ඍණ දෙකේ සිට බිඳුව දක්වා ඔක්සිකරණය වේ. ඔක්සිකරණය වේ. right ඊළඟ භාෂ්ම සමග කියන එක ළඟ රූල් දෙකක් තියන්න කිව්වනේ. එතන ලියන්න. මෙතන ලියන්න. භාෂ්ම සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඵලයේ ස්වභාවය. භාෂ්ම සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඵලයේ ස්වභාවය. භාෂ්ම සමග ප්‍රතික්‍රියාවෙන් සෑදෙන ඵලයේ ස්වභාවය. භාෂ්මයේ උෂ්ණත්වය හා සාන්ද්‍රණය මත රඳා පවතී. උෂ්ණත්වය හා සාන්ද්‍රණය මත රඳා පවතී. right දැන් අපි යනවා වැදගත් කොටසට. ක්ලෝරීන් දක්වන ප්‍රතික්‍රියා. Cl2 දක්වන ප්‍රතික්‍රියා. අහගෙන ඉන්න. සමහර ඒවා මේ වෙනකොටත් ඔයගොල්ලෝ දන්නේ වුණා. සමහර ඒවා අලුත් ඒවා. බෝඩ් එකට අවධානය දෙන්න. මුලින්ම මම කතා කරනවා ජලය සමග. කලින් කතා කරා වගේ ජලය සමග. ක්ලෝරීන් ජලයත් එක්ක ප්‍රතික්‍රියාව අනිවාර්යයෙන් මතක තියාගන්න ඕනේ ප්‍රතික්‍රියාවක්. Cl2 ධන ජලය මෙයා හදනවා HCl ධන HOCl. HCl ධන HOCl. පොඩ බලන්න අවධානය බෝඩ් එකට. මෙයාගේ ඔක්සිජනාංගය කීයද කියන්නේ? Cl2 වල 0යි. මෙතන Cl ගේ ඔක්සිජනාංගය කීයද? ඍණ 1යි. මෙතන කීයද? ධන 1යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ කියන්නේ? මෙතන තියෙන කියන්නේ බිඳුව අතෙන්ට යනකොට ඍණ 1 බවට ඔක්සි හරණය වෙලා. මෙතන තියෙන බිඳුව අතෙන්ට යනකොට ධන 1 දක්වා ඔක්සි කරණය වෙලා. එහෙනම් මේක මොන ප්‍රතික්‍රියාවක්ද? ද්විධාකරණ ප්‍රතික්‍රියාව. එහෙනම් ක්ලෝරින් 2යි 2යි ඔක්සිජන් 1යි 1යි හයිඩ්‍රජන් 2යි ප්‍රතික්‍රියාව තුලිතයි. මේක ද්විධාකරණ ප්‍රතික්‍රියාව. හරිද? හැලජන ක්ලෝරින් ජලය සමග ප්‍රතික්‍රියාවේදී ද්විධාකරණයෙන් HCl සහ HOCl හදනවා. ඔතන ඔය හැදෙන HOCl කියලා කියන්නේ විසරිත හිරු එළියේ වැටුනොත් නැත්නම් විකිරණ ශක්තිය ලැබුණොත් UV කිරණ ලැබුණොත් මොකක් හරි විකිරණ ශක්තියක් ලැබුණාම විඝටනය වෙනවා පුතා HCl ධන පරමාණුක ඔක්සිජන් බවට. පරමාණුක ඔක්සිජන්.
නැත්නම් මුක්ත කණ්ඩකයක් සහිත ඔක්සිජන් බවට පත් වෙනවා. මෙන්න මෙම පරමාණුක ඔක්සිජන් එකක් හැදුනොතින් එයාට ගුණ දෙකක් තියෙනවා. මේ පරමාණුක ඔක්සිජන් හැදුනොතින් පුතා එයාට වැඩ කරන්න පුළුවන් එක විස බීජ නාශකයක් ලෙස. තව එකක් ඕගොල්ලන්ට කියලා තියෙනවා මතක් කරන්න. පරමාණුක ඔක්සිජන් වල තියෙනවා තව ගුණයක්. මොකද්ද? ඇහෙන්නේ නැහැ. ඇහුන්නේ නැහැ. හරියට යනවා උත්තරේ ඇහෙන්නේ නැහැ. ස්ථීර විරංජන ගුණ. ස්ථීර විරංජන. తాවකාලික විරංජන ගුණ ඇති කරන්නේ කවුරු මගින්ද? පරමාණුක හයිඩ්‍රජන් මගින්. ස්ථීර විරංජන ගුණ ඇති කරන්නේ කවුරු මගින්ද? පරමාණුක ඔක්සිජන් මගින්. එහෙනම් දැන් තේරෙනවද gedara ක්ලෝරෙක්ස් තියන්නේ ඇයි කියලා? ක්ලෝරෙක්ස් කියලා කියන්නේ ඕගොල්ලෝගේ සුදු ඇඳුම් වලට එහෙම කහට බිඳු වැටුනහම ඒ කහට පැල්ලන් යවන්න gedara තියන් ඉන්න විරංජනකාරකේ. මොනවද ක්ලෝරෙක්ස් කියන්නේ? ක්ලෝරින් දියර. ක්ලෝරින් වතුරේ දිය කරලා ගන්න ඒවා. අපි පොඩි කාලේ කරේ අපි ක්ලෝරින් කුඩු තිබ්බා. හරි ක්ලෝරින් මේ කුඩු එකක් තමයි තිබ්බේ දවස්වල. ඒක තියලා මේ පොඩ්ඩක් අදිල්ලුවාම සුදු පාට එනවා. පැහැදිලිද? දැන් ඒක අර ලික්විඩ් එකක ඉඳන් හදලා එවනවනේ. නේ? ඒක පොඩ්ඩක් තිබ්බම එතන සුදු පාට සම්පූර්ණයෙන් මේ ස්ථිර විරංජනයෙන් ලක් වෙනවා. ස්ථිර විරංජනය වෙන්නේ මේ විදිහට. ඒක ඉතින් පරමාණු ඔක්සිජන් මගින් තමයි ස්ථිර විරංජන ගුණ ඇති කරන්නේ. හරිනේ? රයිට්. ඊළඟ කතාව. භස්ම සමග. ඒකත් බලලම යමු ඈ. Cl2 භස්ම සමග. ආයෙත් අර කතාවම තමයි මට කියන්න වෙන්නේ. රූල් දෙකක් ඉඳ තියමු මොකද්ද? ලැබෙන ඵලයේ ස්වභාවය භස්මයේ සාන්ද්‍රණයයි උෂ්ණත්වයයි මත වෙනස් වෙනවා. හරි. පොඩ්ඩක් බලමු. ඔන්න අපි ගන්නවා ක්ලෝරින්. සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. ක්ලෝරින් උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. දීදාකරණය හොම නිරූපණය කරන හඳේ. ඔක්සිකරණය ඔක්සිහරණය. අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා කවුද කියන්නේ? ක්ලෝරින් ඉන්නවා සෝඩියම් හරි. අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා? ඇහුන්නේ නැහැ. සෝඩියම් ක්ලෝරයිඩ්. හරිද? ඊතල ගහන්නත් තියෙන ඉඳ චුට්ටක් මෙහෙන් ගන්න. Cl2 ධන සිසිල් තනුක සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. Cl2 ධන උණු සාන්ද්‍ර සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. රයිට්. කියන්නේ අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා කවුද කියන්නේ? අනිවාර්යෙන් හැදෙන්න කොනා? සෝඩියම් ක්ලෝරයිඩ්. දෙකේම සෝඩියම් ක්ලෝරයිඩ් හැදෙන්න ඕන. ආය අනිවාර්යෙන් හැදෙන්න ඕන කෙනා කවුද කියන්නේ? ජලය. හරි. මෙන්න මේ තැන් දෙකේදී දෙන්නෙක් හැදෙනවා. මෙයා හැදෙනවා හදනවා NaOCl. NaOCl හයිපොක්ලෝරයිඩ්. මෙයා හදනවා NaClO3. NaCl හදලා NaClO3 හදනවා. පැහැදිලිද? එන්න ඔක්සිකරණ අවස්ථා Cl2 ගේ කීයද?
බිඳුවයි මෙයාගෙත් බිඳුවයි. NaCl වල Cl ගේ ඔක්සිජන් අංකය කීයද කියන්නේ? ඍණ 1යි. මෙයාගෙත් ඍණ 1යි. NaOCl වල Cl ගේ ඔක්සිජන් අංකය කීයද කියන්නේ? ධන 1යි. NaClO3 වල Cl ගේ ඔක්සිජන් අංකය කීයද කියන්නේ? ධන 5යි. ආතුලිත කරගමු. මෙතන తాවකාලිකව දෙකක් දාගන්න. මෙතනට తాවකාලිකව දෙකක් දාගන්න. බිඳුව ඍණ 2 දක්වා අඩුවීම 2යි. බිඳුව ධන 2 දක්වා වැඩිවීම 2යි. හරි. එහෙනම් මෙතනට 2යි. 2යි. මෙතනට 2යි. එතකොට මෙතන 2යි 2යි 4යි. එහෙනම් මෙතනට 4යි. 4යි කියන්නේ මෙතනට 2යි. බලන්න. ක්ලෝරීන් දෙවරක් 2 4යි. 2යි 2යි 4යි. සෝඩියම් 4යි. 2යි 2යි 4යි. හයිඩ්‍රජන් 4යි දෙවරක් 2 4යි. ඔක්සිජන් 4යි. 2යි 2යි 4යි. ආයෙත් මේක සුළු වෙනව නේද දෙකෙන්? දෙකෙන් සුළු කරලා දැම්මහම ඉන්නේ මොකද්ද? Cl2 දෙකක් සෝඩියම් හයිඩ්‍රොක්සයිඩ්. මෙතන එන්න ඕනේ සෝඩියම් ක්ලෝරයිඩ්. මෙතන එන්න ඕනේ සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. මෙතන එන්න ඕනේ ජලය. දැන් බලන්න තුලිතද කියලා. ක්ලෝරීන් 2යි 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 තුලිතයි. සෝඩියම් 2යි මෙතනයි මෙතනයි තුලිතයි. ඔක්සිජන් 2යි 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 තුලිතයි. හයිඩ්‍රජන් තුලිතයි. එහෙනම් මෙතන ඔක්සිකරණය වෙනවා. මෙතන ඔක්සි හරණය වෙනවා. පැහැදිලිද කතාව? හරි. ඕක තමයි මොකද්ද වෙන්නේ? සෝඩියම් හයිපොක්ලෝරයිඩ්. සෝඩියම් හයිපොක්ලෝරයිඩ් හැදෙත්. ආගිනිමු ඈ. වැදගත් පොයින්ට් එකකට එන්න යන්නේ. මෙතන මොකද වෙන්නේ කියන්නේ? බිඳුව ඍණ 1 බවට බිඳුව ධන 5 දක්වා ඔක්සිකරණය වීම සිද්ධ වෙනවා. తాවකාලික තුලිත කර ගැනීම කරගන්න මෙතනට දෙකක් එන විදිහට මෙතනට දෙකක් දාගත්තා. බිඳුව ඍණ 2 දක්වා අඩුවීම 2යි. බිඳුව ධන 10 දක්වා වැඩිවීම 10යි. අනුපාතය 1:5යි. දෙපස මාරු කොට ආදේශ කරන්න. එතකොට දෙපස මාරු කොට ආදේශ කරාම මේකට එනවා පුතා 5ක්. මෙතන එනවා 5ක්. 5ක් NaCl 2යි මෙතන එනවා ඔක්කොම 5යි 1යි 6යි. 6යි. 5යි ඔව් 6යි. මෙතනින් එනවා 5යි 5යි 10යි. මේක 10ක් එනවා. මෙතනින් 10ක් එනවා. සෝඩියම් ක්ලෝරයිඩ් 10ක්. ඔක්කොම දෙවරක් 5නේ 10ක් එනවා. හරි. 6 වරක් 2 12යි 10යි 2යි 12යි. සෝඩියම් 10යි 2යි 12යි. ඒ නිසා මෙතනට 12ක් එනවා. 12 කවම මෙතනින් එනවා 12යි නම් මෙතන 6ක් එනවා. රයිට්. ක්ලෝරින් බලන්න 6 වරක් 2 12යි 10යි 2යි 12යි. සෝඩියම් 12යි 10යි 2යි 12යි. ඊට පස්සේ ඔක්සිජන් 12යි දෙවරක් 3 6යි 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 12යි. හයිඩ්‍රජන් 12යි 6 වරක් 2 12යි. මේක නැවත සුළු වෙනවා පුතා දෙකෙන්. එහෙනම් මෙතන එන්නේ 3යි. මෙතන එන්නේ 6යි. මෙතන එන්නේ 5යි. මෙතන මොකුත් නැහැ. මෙතන 3යි. ආයෙත් බලන්න. බිඳුව ඍණ 1 දක්වා ඔක්සිහරණය වෙනවා. බිඳුව ධන 5 දක්වා ඔක්සිකරණය වෙනවා. එහෙනම් ක්ලෝරීන් හැලජන සමග දක්වන ප්‍රතික්‍රියාව
හැල ක්ලෝරින් නෙවෙයි. ක්ලෝරීන් භස්ම සමග දක්වන ප්‍රතික්‍රියාව භස්මයේ සාන්ද්‍රණයයි උෂ්ණත්වයයි මත වෙනස් වෙනවා වගේම ඒක මොන ප්‍රතික්‍රියාවක් වෙනවද? ද්විධාකරණ ප්‍රතික්‍රියාවකුත් වෙනවා. පැහැදිලිද ඔය දක්වා කතාව? හරි නේද? රයිට්. අපි ලියමු. ලියන්නකෝ. Cl2 දක්වන ප්‍රතික්‍රියාව. Cl2 දක්වන ප්‍රතික්‍රියාව. මේ විදිහට ලියාගෙන යන්න. මෙන්න මෙතන මම තරු ලකුණු දෙකක් දානවා. ඒ තරු ලකුණු දෙක දාන තැන්වල තියන්න ඉඩ රූල් දෙක ගානේ තියන්න. ටගල් ලියන්න. පොඩි එක වචනයක් කියලා දීලා යන්නම් මේක අතෙන් තිබ්බොත් හොඳයි කියලා මට හිතෙනවා. සෝඩියම් ක්ලෝරයිඩුයි සෝඩියම් හයිපොක්ලෝරයිඩුයි මෙන්න මේ මිශ්‍රණයට අපි කියනවා පුතා මිල්ටන් ද්‍රාවණය. මෙන්න මේ කියන මිශ්‍රණයට මිල්ටන් ද්‍රාවණය. මිල්ටන් ද්‍රාවණය. රයිට් ලියන්න. මිල්ටන් ද්‍රාවණය.
හරිද? තව ලියන කට්ටියට උස්සන්න. ඔයගොල්ලන්ට පොඩි පණිඩයක් කියා ගන්න තිබ්බා. ඒක මම තුනක් කියන්න. සැප්තැම්බර් 7 වෙනිදා සඳුදා අපි රිවිෂන් එක පටන් ගන්නවා. හරි? සැප්තැම්බර් 7 සඳුදා රිවිෂන් එක පටන් ගන්නවා. එතකොට ඒ විස්තරي මම ඕල්ට කියන්න වෙන්නේ නේද? මම කියන්න. හරි. ඊළඟ ලියාගෙන. හරිද? රයිට්. අපි ලියමු. මුලින්ම අපිට එන්නේ මෙතන නේද? මෙතන තියන්න ලකුණක් දාපු තැන ලියන්න මෙතනම. ක්ලෝරීන් ජලය සමග ප්‍රතික්‍රියාව දීදාකරණයේකී ක්ලෝරීන් ජලය සමග ප්‍රතික්‍රියාව දීදාකරණයේකී සෑදෙන මෙයාගේ නම ලියන්න පුතා මෙතන. මොකද්ද මෙයාගේ නම? හයිපෝ ක්ලෝරස් ඇසිඩ්. හයිපෝක්ලෝරස් ඇසිඩ්. සෑදෙන HOCl ප්‍රතික්‍රියාව ලියපු තැන නම ලියන්න. දැන් ලියන්න සෑදෙන HOCl. විසරිත හිරු එළිය. විසරිත හිරු එළිය. විසරිත හිරු එළිය කියන්නේ පුතා සූර්යාලෝකයෙන් ලැබෙන ශක්තිය. විසරිත හිරු එළිය. වරහන් ඇතුළේ දාන්න විකිරණ ශක්තිය. විකිරණ ශක්තිය. හමුවේ පහත පරිදි විඝටනයෙන් පරමාණුක ඔක්සිජන් පිට කරයි. හරිනේ? ඒ නිසා මේක ලිව්වද ඔයගොල්ලෝ? විස බීජනාශක ගුණ තියෙනවා. ස්ථීර විරංජන ගුණ පවති කියලා ලිව්වද? ඒ කියන්නේ ඇත්තටම Cl2ටත් ඒ ගුණ ලැබෙන්නේ ඒ නිසා තමයි. ඒ හින්දා තමයි ජලය පිරිසුදු කරන්න මොනවද දාන්නේ අපි? ක්ලෝරීන් විස බීජනාශකය. එතකොට රෙදි වල තියෙන කහට පැල්ලම් යවන්න මොනවද දාන්නේ? ඒත් ක්ලෝරීන්. ඒක වෙන්නේ මෙන්න මේ ක්‍රියාවලිය නිසා. පැහැදිලිද? හරි. මෙතන ඉඩ නැද්ද රූලක් ලියා ගන්න? මේකට පස්සේ රූලක් ඉඩ නැද්ද ලියා ගන්න? ඒක ලියලා දාන්න මොකද්ද? ක්ලෝරීන් සතු Cl2 සතු විස බීජනාශක හා ක්ලෝරීන් සතු විස බීජනාශක හා ස්ථීර විරංජන ගුණ ලැබෙන්නේ මෙම හේතුවෙනි. Cl2 සතු විස බීජනාශක ගුණ හා ස්ථීර විරංජන ගුණ ලැබෙන්නේ මෙම හේතුවෙනි. මෙතන ලියන්න. Cl2 භස්ම සමග ප්‍රතික්‍රියාවේ Cl2 භස්ම සමග ප්‍රතික්‍රියාවේ ප්‍රතිඵලවල ස්වභාවය භස්මයේ
සාන්ද්‍රණය හා උෂ්ණත්වයේ මත රඳා පවතී. සාන්ද්‍රණය හා උෂ්ණත්වයේ මත රඳා පවතී. සාන්ද්‍රණය හා උෂ්ණත්වයේ මත රඳා පවතී. අවසානට ලියන්න මේ ටික ලියුවට පස්සේ අවසානට ලියන්න. Cl2 භස්ම සමග ප්‍රතික්‍රියා. Cl2 භස්ම සමග ප්‍රතික්‍රියා. ද්විදාකරණ ප්‍රතික්‍රියා වේ. ද්විදාකරණ ප්‍රතික්‍රියා වේ. හරි. පොඩ්ඩක් බලන්න මේ සීතල වෙලාවේ තමයි කවුරු හැදෙන්නේද? NaOCl. රස්නේ වෙලාවේ තමයි කවුරු හැදෙන්නේද? NaClO3 හැදෙන්නේ. ඒකට හේතුව පුතා හොඳට අහගන්න කතාව. උෂ්ණත්වයේ සෙල්සියස් අංශක 80ට වඩා වැඩි වෙනකොට මෙන්න මෙයා කවුද? සෝඩියම් හයිපොක්ලෝරයිඩ්, සෝඩියම් ක්ලෝරේට් සහ සෝඩියම් ක්ලෝරයිඩ් බවට ද්විදාකරණයට ලක් වෙනවා. අයපර බලන්න සිසිල් තනුක අවස්ථාවේ ඉන්නේ කවුද? NaOCl. උණු අවස්ථාවට ගියාම හැදිලා ඉන්නේ කවුද? NaClO3. මෙතනින් ඉන්නවා කවුද? NaCl. ඒකත් ද්විදාකරණයක්. ඔන්න බලන්න. මෙයාගේ ඔක්සිජන් අංකය කීයද කියන්නේ? ධන 1යි. මෙයා ඍණ 1යි. මෙයා ධන 5යි. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? මෙයා ඔක්සිකරණය වෙනවා. මෙයා ඔක්සි හරණය වෙනවා. ඒ නිසා තමයි සිසිල් තනුක අවස්ථාවේ හයිපොක්ලෝරයිඩ් සෝඩියම් හයිපොක්ලෝරයිඩ් හිටියට උෂ්ණත්වය වැඩි කරපු ගමන් මෙයා කන්වර්ට් වෙනවා කවුරු බවටද? සෝඩියම් ක්ලෝරේට් බවට. හරි නේද? රයිට්. තව ලොකන දාලියන් සෙල්සියස් අංශක 80ට වඩා ඉහළ උෂ්ණත්වයේදී සෙල්සියස් අංශක 80ට වඩා ඉහළ උෂ්ණත්වයේදී NaOCl NaOCl NaCl හා NaClO3 බවට ද්විදාකරණයට ලක් වේ. ද්විදාකරණයට ලක් වේ. ද්විදාකරණයට ලක් වේ. රයිට්. ලියන්න මේ ප්‍රතික්‍රියාව. හරිද? හා. ආගන්නකෝ. අද පාඩම නවත්තන්න වෙන්නේ මගින්. මෑතක තැනකින් නවත්තන්න වෙනවා. හරි මාතෘකාව ලියා ගන්න. හයිපොක්ලෝරයිඩ් වල ද්විදාකරණය. හයිපොක්ලෝරයිඩ් ClO- හයිපොක්ලෝරයිඩ් වල ද්විදාකරණය. ClO- හයිපොක්ලෝරයිඩ් වල ද්විදාකරණය. හරිනේ? හයිපොක්ලෝරයිඩ් ද්විදාකරණය. ඔතනින් තමයි අද මාතෘකාව නවත්තන්න වෙන්නේ පුතා. වෙන කරන්න දෙයක් නැති නිසා අපි ඊළඟ දවසේදී මේ කොටසත් එක්කම 17 වෙනි කාණ්ඩ ඉවර කරනවා. ආගන්නකො පණිවිඩ ටික හෙට අපේ ඕගනික් පන්තියේ තියෙනවා. පෙරහැර කචල් බචල් එයි කියලා හිතන නිසා එකට විතර පන්ති ඉවර කරන්න බලාපොරොත්තු වෙනවා.
එකට. හරි එක වගේ විදිහට ඉවර කරලා දෙන්න පුළුවන් හෙට ඕගනික් එක. දෙක ලබන සතියේ 31 සඳුදා පේපර් එක තියෙනවා හවස. හරි හවස් වරුවේ පේපර් එක තියෙනවා. තුන්වෙනි වැදගත් පණිවිඩය මේක නිතර නිතර මේ සති කීපෙම ඔයගොල්ලෝ කියන්නම්. රිවිෂන් එක පටන් ගන්නවා 7 වෙනි සඳුදා. හරි 7 මේ 8 ඉඳලා 2 වෙනකන් රිවිෂන් එක යනවා. තියරි රිවිෂන් ඕනම ළමයෙකුට සම්බන්ධ වෙන්න පුළුවන්. තියරි ළමයි එනවා නම් ඒගොල්ලොන්ට අලුත් වෙනම කාඩ් එකක් ගන්න ඕනේ නැහැ. අරගොල්ලන්ට මේ තියරි රිවිෂන් කියලා වෙනම කාඩ් එකක් ඉන්නේ. අර වගේ වෙනම ලොකු පේමන්ට් එකක් එකට කරගන්න ඕනේ නැහැ. තියරි ළමයිගෙන් අපි ගන්නේ මේ ටියුට් කෝස්ට් එකයි හෝල් කෝස්ට් එකයි ඒ ටික පොඩ්ඩක් කවර් වෙන විදිහේ තියරි රිවිෂන් කාඩ් එකක් තමයි ආයතනයෙන් හදලා තියෙන්නේ. එහෙම නැතුව රිවිෂන් එකට ගෙවන මුදලම නැවත ගෙවන්න අවශ්‍ය වෙන්නේ නැහැ. අපේ තියරියෙන් නැති ළමයි රිවිෂන් එකට සම්බන්ධ වෙන්න පුළුවන්. තියරි ළමයි හෝ නැත්නම් සෙකන්ඩ් ෂයි තර්ඩ් ෂයි ළමයින්ට සම්බන්ධ වෙන්න පුළුවන්. ඒ සම්බන්ධයෙන් මම පොඩි වීඩියෝ එකක් සහ ගෲප් එකකට පණිවිඩයක් දාන්නම්. ඒක ඔයගොල්ලෝගේ යාළුවෝ සහ අයියලා අක්කලා ඉන්නවනම් දැනුවත් කිරීම කරන්න. වැඩේ පටන් ගන්නේ සැප්තැම්බර් 7 සඳුදා. පටන් ගන්න පාඩම රසායනික ගණනය. රසායනික ගණනයෙන් තමයි අපි රිවිෂන් එක පටන් ගන්න පුතා. හරි නේද? විස්තර ටික ඔක්කොම ඉස්සරහට කියන්න. හරි එහෙනම් ගිහිල්ලා එන්න.